දවසක් කියලා මගේ channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ රසම රස අල සහ බිත්තර තෙම්පරාදුවක්. ඉතින් මම මේක ඉගෙන ගත්තේ මගේ අම්මගෙන්. මගේ අම්මා ඉගෙනගෙන තියෙන්නේ එයාගේ අම්මගෙන්. ඉතින් සමහර විට මේ ක්‍රමයට ඔයාලා හදලත් ඇති නැතුවත් ඇති. එහෙනම් අපි යමු වීඩියෝට. මෙතන මම අරගෙන තියෙනවා තඹපු අලගිඩි 3ක් සහ තඹපු බිත්තර 2ක්. ඉතින් මම මේ විදිහට අල දෙකට කපලා තමයි අරන් තියෙන්නේ. ඔයාලට කැමති නම් මේක හතරට කපලා වුණත් ගන්න පුළුවන්. ඒ වගේ මම මේ තඹපු බිත්තර 2 කට් කරගෙන තියෙනවා වටින්. එතකොට අපි දාන 3-5 වර්ග වුණත් හොඳට උරා ගන්නවා. ඊළඟට මම මෙතන අරගෙන තිනවා රවුමට කපාගත්තු ලොකු බොම්බයි ලුණු ගෙඩියක්. තව මං අම්මිරිස් කරලකුත් මේ විදිහට කපාගෙන අරගෙන තිනවා. ඉතින් ඔයාලට කැමති නම් කොච්චි ටිකක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මෙතන තිනවා රම්පි සහ කරපිංචා. තව කුරුදු පොත්තක් අරන් තිනවා. කරමුණටි දෙකක් අරන් තිනවා. ඉතින් ඔයාලට තියෙනවා නම් එනසල් ගෙඩියකුත් එකතු කරගන්න. මට ඒවා තිබුණේ නැති නිසා මම අද ගත්තේ නෑ. එනසල් දැම්මහම ගොඩාක් හොඳ සුවඳක් වගේම රසයක් එනවා. මෙන්න මේ දේවල් ටිකෙන් තමයි මමගේ අල තෙම්පරාදුව ගොඩාක් රස කරගන්න යන්නේ. මෙතන මම වියලි මිරිස් කරල් 5ක් අරන් තියෙනවා. ඒ වගේම කොත්තමල්ලි අල ටිකක්, කුරුඳු පොත්තක් සහ කරපිංච ටිකක් අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මූලික වශයෙන් අපේ අල තෙම්පරාදුව හදන්න ඕනි වෙන්නේ. දැන් මම මේ විදිහට තාජ්ජයක් ලිපේ තියලා එකට මුලින්ම කොත්තමල්ලි අර ටික එකතු කරගන්නවා. දැන් මම මේ ටික කබලේ බදින්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ටික ගොඩාක් කළු කරගන්න එපා. සුවඳ එනකම් බදින්න දෙන්න. ඊළඟට මේ ටික බැදෙනකොට මම එකතු කරගන්නවා වියලි මිරිස් කරල් ටිකයි කරපිංච ටිකයි කුරුඳු පොත්තත් මම එකතු කරගත්තා. ඉතින් මේ මිරිස් කරල් ටිකක් ගොඩාක් කර කරගන්න එපා. සුවඳ ඇවිල්ලා ටිකක් කළු වෙගෙන ඉති ලිප ඔෆ් කරගන්න. ඊට පස්සේ මේ ටික ගල්වන් ගෙඩියකට දාලා ලුණුත් එකතු කරලා මේ විදිහට හොඳින් තලා ගන්න ඕනි. නැත්නම් මිරිස් ගලේ ඔයාලට මේක තලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ග්‍රයින්ඩර් කරගන්න පුළුවන්. ඊට පස්සේ කොටාගත්තු මිරිස් ටික මම මේ විදිහට අල සහ බිත්තර ටිකට එකතු කරගන්නවා. ඊළඟට මම මේකට කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. ගොඩක් නෙමෙයි චුට්ටක් එකතු කරලා අපි අර තියාගත්තු කරපිංචා රම්පේ කරාමු නැටි කුරුඳු පොත්ත මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනි. දැන් තෙල් ටිකක් ලිපේ තියලා ඒ ටික රත් වෙනකොට මම මේ විදිහට අල සහ බිත්තර ටික දාගන්නවා. ලුණු එකතු කරන්නේ පස්සේ. ඊට පස්සේ අල සහ බිත්තර ටික චුට්ටක් බැදෙනකොට විනාඩියක් දෙකක් විතර බැදෙනකොට මම මේ විදිහට ලුණු ටික උඩින් එකතු කරගන්නවා. ඊට පස්සේ චුට්ටක් මේ ටික නැරෙන්න පියනකින් වහලා තියෙනවා. ලුණු රස බලලා මදි නම් තව චුට්ටක් එකතු කරගන්න පුළුවන්. ලුණු ටිකත් පැදිලා විනාඩියක් දෙකක් විතර ගියාට පස්සේ අපිට පුළුවන් ලිප ඔෆ් කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අල සහ බිත්තර තෙම්පරාදුව මම හදාගත්තේ. ඉතින් මේක ගොඩාක් රසයි. ඉතින් සමහර විට මේ ක්‍රමයට ඔයාලා හදලත් ඇති. ඉතින් හදලා නැත්නම් මේ ක්‍රමය try කරලා බලන්න. ආයෙමත් මේ වගේ රසම රස වීඩියෝකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්.